guys කැරමල් පුඩින් හැමතැනම කියලා ඊයේ කරපු වීඩියෝ එකේ මම දැක්ක පොඩි නෙගටිව් පාර්ට් එකක් යනවා 3ක 4ක වගේ නෙගටිව් පාර්ට් එකක් තියෙනවා. මම හිතන වීඩියෝ එක තේරුම් නැති කට්ටිය වෙන්නදී ඒ කට්ටියට දැනෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. රයිට්. ඊයේ අපි කතා කරේ පුඩින් බිස්නස් එක පිළිබඳව නෙමෙයි. ඊයේ අපි කතා කරේ බ්‍රෑන්ඩ් එක පිළිබඳව. දෝසිමාම කැරමල් පුඩින් බ්‍රෑන්ඩ් එක. ඒතකොට කවුරු හරි කෙනෙක් දෝසිමාම එකේ තියෙන තීම් කලර් එක ටැග් ලයින් එක ඒ ෆොන්ට් එක පාවිච්චි කරලා අපි විදිහටම පෙනී හිටිනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. බිස්නස් කරන කට්ටිය දන්නේ නැති ඒක තමන්ගේ බ්‍රෑන්ඩ් එක අපි හදන්නේ හරි ආදරෙන් එක හදන්නේ. ඒක කවුරු හරි කොපි කරලා අපිත් මේ දෝසිමාම තමයි වගේ පොඩි හැංගීමක් දීලා කස්ටමර් ඇදලා ගන්න එක ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ තමන්ට ආවේනික බ්‍රෑන්ඩ් එකක් තමන්ට ආවේනික විදිහට ලෝගෝ එකක් හදාගෙන ඩිසයින් එකක් හදාගෙන ටැග් ලයින් එකක් දාගෙන එහෙම බ්‍රෑන්ඩ් එකක් හදලා බිස්නස් එකක් කරන එක නතර කරන්න බෑ. ඒක නවත්තන්න අපේ අයිතියකුත් නැහැ. හේතුව මොකද? අපිත් කොපි කරලානේ ගත්තේ මේක. අපිත් පිටරට වීඩියෝස් බලලා තමයි මේක ගත්තේ. අපි පිටරට වීඩියෝස් බලලා අපි හිතුවා ලංකාවේ මේක කරා නම් මේක මරු ගේමක් කරනවා. අපි මීට කලින් වීඩියෝස් වල කියලා තියෙනවා. හරි. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අපේ බ්‍රෑන්ඩ් එක අරගෙන කරන එක. දෝසිමාම වගේම වීඩියෝ මේ ලෝගෝ එක හදලා ටැග් ලයින් එක දාලා කලර් එක පාවිච්චි කරලා අපි තීම් කලර් එක ඔක්කොම පාවිච්චි කරලා කරද්දි තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒතකොට මම ඉල්ලලා සිටින්නේ ඒ විදිහට කරන්න එපා. ඔයාලට යුනික් බ්‍රෑන්ඩ් එකක් හදාගන්න බිස්නස් එක පටන් ගන්න. බිස්නස් එක පටන් ගන්න නතර කරන්න අපි කාටවත් අයිතියකුත් නැහැ. නතර කරන්න බෑ. මොකද අපිත් පිටරට වීඩියෝස් බලලා තමයි මේක හැදුවේ. හරි. එහෙනම් අද එච්චරයි. අද ඉන්නවා පේරාදෙණියේ දවල් 12ට එන්න පේරාදෙණිය කැම්පස් එකේ ඇග්‍රි ෆැකල්ටි එකේ ඉස්සරහ අපි ඉන්නවා. හැම කෙනෙක්ටම ජය වේවා.